Welcome to Menu and Nenu Island Days. මේ ට්‍රේල් එක එච්චර අමාරුයි. ඒ කනගාව පිස්සුත් හැදෙනවා. ඒ කනගාව පිස්සුත් හැදෙනවා. ඔය මට ටෝක් එක දුන්නේ මං කිව්වා හයිකින් යන් කිව්වම බබා ඔයාලා නැග ගන්න පුළුවන්ද ඇවිද ගන්න එහෙම කියලා. දැන් මිනිහට අතරින් පොඩි දොරේ දැස්සේ අමෝ අයියෝ මේ මම වරයි. ඉතින් guys අපි පොඩ්ඩක් කන්දුරට යන්න ටුක් එකේ හොටෙල් එකකින් අපිට arrange කරලා දුන්නා. මේ ඉතින් සිටියල්ලා මේ ටුක් එකේ නියනු අරම සීතලේ අපි ටොක් එකේ උඩට ගිහිල්ලා පල්ලෙහාට බහිනවා පයි. ඔව්. Thank you. ඔන්න ඉතින් කලින් බ්ලොග් එකකින් අපි ගෙනාවේ day 2 එකේ morning time එක අපි කොහොමද ගත කළේ කියලා. ඉතින් මම end එකේදී කිව්වා අපි morning breakfast එක අරගෙන hike එකක් යන්න තමයි ගත්තේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒ hike එකේ වීඩියෝ එක ගෙනවා කියලා. ඉතින් මේ තියෙන්නේ hike එකේ වීඩියෝ එක. ඇත්තටම අපි ටුක් එකක තමයි කන්ද උඩටම ගියා. අපිට හොටෙල් එකෙන් arrange කරලා දුන්නා ටුක් එකක්. ඉතින් ඒ ටුක් එකේ අපි කන්ද උඩටම ගියා. කන්ද උඩේ ඉඳන් අපි කොහොමද බැස්සේ කියන එක තමයි අපි මේ vlog එකෙන් අපි ඔයාලට අරන් ආවිල්ලා තින්නේ. හරිම funny vlog එකක්. මේ වීඩියෝ එක දිගටම end වෙනකම්ම බලන්න. ඔයාලට ඇත්තටම hina කාලා මැරෙනවා. අපි දෙන්න මේ hike එක ගිහිල්ලා ආපු විදිය දැක්කොත්. අපි ඔන්න මේ ටුක් එකෙන් දාලා ගියා. ඔව් ෆෝන් එක ඔෆ් කරගන්න තු තියාගෙන මම හොටෙල් එකේ නම්බරය දෙන්නම් මගේ කෝන්. අයියෝ ආයි ෆෝන් බැටරිය තියෙයි. 50 ගානක් වහිනවනේ ඉන්නේ මේ ෆෝනේ දින් ඉරප්පු. ෆෝන් වල බැටරිත් නැහැ. කැමරා ගෙනාවෙත් නැහැ. GoPro එකේ මගේ ෆෝන් එකේ gimbal එක විතරයි තියෙන්නේ. හරිම සතුටුයි. අපි දාලා ගියා මෙතන වගේ. මේ යනවා පල්ලෙහාට. දැන් අපි පල්ලෙහාට යනවා හොටෙල් එක තියෙන්නේ අන්න අතන අපි zoom කරලා පෙන්නන්න. ඔය ෆෝන් එකකින් ගත්තා. නේද? හොටෙල් එක මාර දුරක අපි ඉන්නේ. ඔය වීඩියෝ එක පුළුවන් නම් zoom කරන්න. ඔව්. අර මේ බස් එකේ අයින් කරලා කමන්නේ. මේ අයින් කරලා කමන්නේ. මේ රූම් එකේ තියනද? රූම් එක ලොක් කරා නේද? ලොක් කරා. ලොක් කරලා ආවනේ. ඒ අතන තියෙනවා. කමන්න දාන අයින් කරා. බේබ්. මොකුත් නැහැ නේ? ඔයාට යන්නේ? ඔයා යන්නේ නැහැ. මේ අපිව කන්දකින් දාලා ගියා අපි එන්න පාර දන්නෙත් නැහැ කියන්නේ. පාර දාලා ගියා. ඔව් අපි පයින් එන්න තමයි හිතන් හිටියේ. ඒ ගන්න පුළුවන් වෙයි නේද? මැරෙන්න නැතුව. මෙයාගේ ෆෝන් එකේ 149 මෙයාගේ 105. හරි අපි ගන්න. හොටෙල් එක තියෙන කොතනද හරියටම මේකෙන් ෆෝන් එකෙන් තේන. ඒ ෆෝන් එකෙන් නෙමෙයි. ඒ තියෙන හොටෙල් එක. ඔය තියෙන හොටෙල් එක. ඔය විතර සුම්බෙන්. දැන් දාන්න 0.5. මුන්නේ අපි යල්ලු දැන් ආපු ගමන් අනිත් පැත්තට යල්ලු ඉතින් ඒකෙම යන්න තිබ්බා. ඒක යන්න තෝරේ යල්ලු. මේ කමුතු එක්ස්පීරියන්ස් එකක්. ස්ටෝරේජ් ෆුල් නේ. අන්න දැකනේ එනගුණ හර්ප කියලානේ. ආලේ තන්නේ එනගුණ හර්ප කියන්නේ නැහැ කියලානේ. හොඳම කුණු හර්ප එකයි. ඇයි යන්නේ. ඒ විතරක් නෙමෙයි. පඩත් හරි. එන්න
ගයිස් වහින්න අවදානමකුත් තියෙන අපේ එකක් කුඩයක් තියෙනවා. හැබැයි අපි අතන්ට යන්න ඕනේ අර හොටෙල් එක තියෙන තැනට. පේනවා නේද? එන්න මෙතනට යන්න ඕනේ මාරුතුරක් තියෙන්නේ. මේ කන්දෙන් බැලලා හරි යන්නේ නෝ. අපි අතන උඩ හිටියේ. අන්න අර හිටියේ. මේ හරි මේ ගමන් ඉන්නේ. මේ ඔක තමයි දැන් තියෙන තත්ත්වය. හරි වෙලාවටම මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් නැති වුණා. ඒකේ ස්ටෝරේජ් උත් නැති වෙලා. මම දැන් රිස්ටර් කර යනවා. ඔව්. ඉතින් ඔය තමයි තත්ත්වය. මට ගයිස් පොඩි දියාලුකුත් හම්බුණා ස්කූටි එකක් ඉන්ජි එක ඒ වගේ වල ලංකාවේ මිනිස්සු උන්ටම දැක නැති මේක වන් දැකලා යන්න පුළුවන් නේද අපි ඉතින් යනවා සතර කල කියලා වගේ යනවා ඇස්සේ නේද මේ ගේස් එක අපි ඇස්සට කලින් ඉක්මනට යන්න පුළුවන් ද කියලා බලන්න ඉතින් අපිට එතනට යන්න මම 40ක් විතර හිටලා ඔකද වැස්ස මේ කෙලින්ම මෙහෙම එන්නේ අපි නායක යනවා වගේ අපි මේම යන්නේ අපිට පාර තියෙන නායක යනවා වගේ ඉතින් මේ ඒකයි ප්‍රශ්නේ මොනවද පස්සේ නෝබයි ප්‍රශ්නේ මන්දරට කැම්කෝඩ් එක ගෙනාන නැත්නම් තුස්සේ යන්නේ මේ GoPro එක තන ගෙනු එක්කෙනෙක් කැම්කෝඩ් එකත් උස්සන් එන්න කල්පනාවර මගේ ෆෝන් එකේ බැටරිත් නැහැ මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් නෑ ඔව් GoPro එක විතරයි තියෙන්නේ ඒකත් තමයි මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් නැහැ චුට්ටු තම ගන්න වෙන්නේ අපි මේ යනවා පයින් දැන් අපිට කිලෝමීටර් 10ක් විතර පයින් යන්න කියනවා මම හිතන්නේ පැයක් විතර යාරි 40ක් පැයක් විතර යන්න තියෙනවා GoPro එකෙන් shots ගන්න ගමන් ඉන්නේ ඔව් හැබැයි අපිට ගොඩක් ගන්න බැරි වෙයි දැන් පුරා තරම් ගන්න මොකද වහින සීන් එකේ තියෙන්නේ දියාලි කියනවා වහින්න වගේ යන්න කුඩේකුත් තරම් ආවේ කුඩේකුත් තරම් ආවේ ඉතින් මේ හොලගේ උඩ තරම්ට කුඩේ දාගෙන යන්න බෑනේ කුඩේ දාලා අපිට පැරෂුට් එක වගේ පියන්නේ අපිට කුඩේත් එක ඔය දැන් මෙතන ඉඳන් හතන්ට කුඩේ එල්ලීලා යන්න පුළුවන්ද කියලා බැලුවේ කුඩේ දිග ඇරලා උඩම් පාරට එන විදියත් එක්කම අල්ලලා හැබැයි මෙහෙමද අපි මේක වෙනම vlog එකකින් දාන්නම් What is this? අම්මෝ මොකද තමයි තත්ත්වය අපිට මේ ලේසි මරණ හැරමිට හම්බ මේ අන්තිමට එජ් එක නැතුව තිය වගේ අපිට ගොඩක් ලේසි වෙන්නේ මේ බහින්න තියෙන හින්දා මඩේනි නෝ ඕකේ අපිට මේ අයි වගේ ලකන්දේ ඒක අහුව ටුක් ටුක් එක නෝ ඒ අපි හොරිනා කියලා ටුක් ටුක් කරනවා ඔන්නෝ කියලා ඉතින් කතා නෝ ඒගොල්ලෝ පොරිනස්ලා කියලා තාවිලා you want ටුක් ටුක් කියලා I said no මම හායි කියලා කිව්වා මෙයා කිව්වා නෝ කියලා මම මිනිරෝ මේ මට මේ යනු මගේ අතල් එක ගන්න ඒක මේ වටෙන්න තන්නේ බාසල් අතර ආපු එක කඩේ දාගන්න බැරි වුණා ළඟට අවිල්ලා ඔය අත නගියෝ මෙතනට අවිල්ලා නවත්තලා you want ටුක් අපි ඇත්තට හයික් එකක් යන්න මෙතන ලස්සන හින්දා පාර බලාගෙන යන්න ඒක හරි වහිනවද දැන් ඉතින් වැස්සට මොකද වෙන්නේ පොඩ්ඩක් තිබුණාම නෑනේ ඉතින් මේව හංගන්නේ කොහෙද ඔක කුඩේ දින්නේ අංගයි මොන අපි දෙන හොටෙල් එකේ ඇති කුකුර දෙන්නෙක් වගේ නෙවෙයි අයියෝ යා චූටි පොදේ යන්නේ කමන්නේ මගින් දේවා කියලා අපි දැන් මගේ යන ගමන් ඉන්නේ යා let's continue the journey අපි දැන් journey continue කරන ගමන් ඉන්නේ අපි පයින් කාම යනවා ඉතින් ලස්සන දියල්ලස් කියනවා නේ ඔව් ලස්සන දියල්ල අනේ ගමන් ඉන්නේ දැන් හරි මම මේව කම්ෆර්ටබල් කරා මොකද මේ පණ්ඩිත වැඩක් කරන්න වෙන්නේ තිබ්බා දැන් මොඩ හරි කිව්වා වීඩියෝ එකක් කරා මම මේ ටික පෙන්නනවා කියලා හරිවත් මොකද කියන්නේ හරිම ලස්සනයි හැබැයි මේ අපි හිතුවට වඩා ආසල් පොඩ්ඩක්
වැඩි ෆස්ට් ටයිම් තමයි අපි දෙන්නම හයික් එකක් යන්නේ මොකද ගොඩක් ආවේ අපේ වෙනුකගේ බඩ අඩු කරගන්නත් එක්ක ඇවිදින්නව නෑ නැත්තම් ඒක තියෙනවා වඩා අපි ජිම් එකේ ගිහලා මිනන හොඳ නෑ මේකේ අවුල තියෙන්නේ මේකයි ඒක කියන්නේ කවුරුත් නෑ මට පස්සෙන් හිතනවා දැන් බැස්සොත් මොකද කරන්නේ ඉතින් වා එලිතත් එපා ඇසත් දෙමිට නියන් ඒකට ඉක්විප් ඉතින් අපි දැනගෙන ගෙනාවා මම දැනන්නේ නෙමෙයි ඒ බලපතර හැම තේරුන්නේ අතර තමයි ඉතින් ගැඹුරට හිතුවේ මේ ඉක්විප්මන්ට් කරන නෙමෙයි මෙයා ඉස්සරට මෙයා මේ බොරුවට ඉක්විප්මන්ට්ස් ගන්නවා අපි දැන් පාරකට ගන්නයි කොන්ක්‍රීට් වතුර බින්දුවක් තියෙනවා ඒක වැද හරි බොයිස් වතුර බින්දුවක් තිබ්බා ලෙන්ස් එකේ මම හිතන්නේ ඒක වෙනුණක් දන්නේ නැහැ ඒක ක්ලීන් කරලා boys and girls day එනු රෙදට කරගෙන ඉන්නේ හැමදේම මම මේ ජර්සි එක ගෙනාවා මට සීතලයි කියලා තාම හැබැයි සීතල ආවේ නැහැ මම හොඳ ළමයි එන්නේ මම ජර්සි එක ගෙනාවා මම දන්නවනේ මොකක්ද පවුල තියෙන බැස්සොත් වැස්සත් ඉතින් මට කරන් දෙන්න මගේ එක මං දා ගන්නවා ඔයා එතෙන් යන්න උඩෙන් මට නෑ මට මොකද අන්න වෙනවනේ එනොත් එක කවදාවත් හයික් එකක් එන්න හොඳ නැහැ ඔන්න වල බල තියාගන්න ඔබ අර පල්ලේ ළඟයි එයා හිතන්නේ යාගෙන විතරයි ඒක නිසා එයාත් එක්ක හයික් එකක් එන්න බෑ ආවනේ අපි මොකද ඉදිරි ඒ වන්නේ අපි එහෙනම් දක්ෂේ වාගේ කවුද කිව්ව අපිට බෑ කියලා එතන ඉවර කිලෝමීටර් ගානක් යන තියෙනවා හරි ඒක ඔබ ඔය ඉතින් කොට බැස්ස ඔබ දැක්කේ දෙන්න දුර වගේ දැන්නේ අපිට කියන්න අතල්ල ගියා නේ මගේ සපත් දෙක සුද්ධ කරනවා මේ දෙක මාරු කරලා දාගෙන ඉවිලා ඉතින් හරිම හොඳ මිනිස්සෙක් මට හම් වෙලා තියෙන්නේ මේ ඔන්නේ එනු දැන් මේ සපත් දෙක හදනවා මොකද තිබුණේ ඉන්සෝල් එක මාරු කරලා දාලා මාරු කරලා දාලා නෑ එයාම තමයි දැම්මේ මම කොහෙද දැම්මේ යන්නේ මම දැන් ඔයා එදාගෙන ආවා මගේ හොඳ සර්විස් එකක් දෙනවා එනවා හැබැයි හරි 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 මගේ පාරල් දෙන්න ඒ ඊට පස්සේ එලා අපරාධ සංග්‍රහය මාර්ගය හා ඔප්පුගෙම මමට හැරෙන් තියෙන්නේ වාහනේ වලට ෂෝට්කට් එක හා වාහනේ වලට ෂෝට්කට් එක නෑ same road Huh? same road ඉතින් අර කිව්වේ අර පැත්තෙන් යන්න බෑ කියලා ඒක දුරයි මීටර 30 තව මේ මීටර ගන්න ඉතින් අපි මේ යෝකට තමයි කියන්නේ හැමිනුලා කියලා ආපු පාරම යනවා පාරෙන් යනවා ආවේ හෙන්ද තුනක් ත්‍රී වීල් එකේ ඔය දැකලා තියෙන අපේ බබගේ බඩ ඒක පේන්නේ ඉතලගේ එයා දැන් මාස ඒක බස්සන්න තමයි ආවේ පගේ ප්‍රෙග්නන්ට් ඒක බස්සන්න තමයි ඇවිල්ලා තින්නේ දැන් ඒක බස්සගෙන තමයි මේ යන්නේ යා මයික් එක බලන්න ඉන්න ඒක සිගරෙවලු නෑ මේ කොහේ එක මොකන්ද මේ කුක් එකක් යනවා වගේ මයික් එක ගියා අපේ ලුදියා බලාගෙනම මේ පැත්තින් අහිම කට්ටිය පොටි කඳින්න නැහැනේ ඒක පොටි තියෙන එක මනුස්ස බලනවා තමයි දෙන්නේ සාමාන්‍ය දෙයක් මම නම් ඕවා හිතන්නේ නැහැ එංගට ඇල්ලුවොත් තමයි ප්‍රශ්නේ බැලුවට අවුලක් පස්සට දෙවල් බලන්න යා ඒකලත් නැතුව ඉතින් බබා හැමදාම දකින්න ඕනද මේ මිනිස් හැමදාම දකින්නේ නැහැ ඒක නෝරන්නේ මේ යනවා මේ පැත්තේ මේ එහෙම අපිට අමාරු නම් ඕන තරම් ටොක් තියෙනවා ඒකට නවත්තලා තාන අමාරු හොඳයි මිනිස්සු මේ අපි තමයි පොඩ්ඩක් රූට් ඉදිරියට ගියේ නෑ ඕනේ කිව්වා මම තෑන්ක් යූ කියලා කිව්වා ඇඩ වුන්නේ නෑ නෑ තාත්තේ අයිනේ තායා කියන්නේ සෑහෙන්නේ නෑ මේ පැත්තේ mode of transportation ටුක් ටුක් ලොකු එකක් අද චූටියට පටන්ගෙන මෙහෙට යන්න ලොකු වෙනවා ඊට පස්සේ මේවා තමයි තඩි ලොකු වෙන්නේ තඩි ලොකු දේල් බවට පත් වෙන්නේ මේ වගේ චූටියට එන්න මොකද අපි උඩින් දැක්ක හරීම පොඩි ප්‍රමාණයක් වෙනවා දැන් පල්ලෙහාට එන්න ඒක ලොකු වෙනවා අපි හිතන්නේ අපි හොඳ මේ island days experience එකක් ගේනවා එනවා මේ මේක එක විදිය කියන්නේ beach
මේ විදිය වීඩියෝස් බීච් හයිකින් Hiking. සීතල නම් සීතල වැස්ස නම් මේකට වැස්ස සීතල යන්න මෙයාට මේ යන්නේ යනවා දැන් සීතල නැති නිසා මෙතන සීතල වුණා නම් මට පුදුම දෙයක් දෙන්න මට වීඩියෝ කරන්න වෙන්නේ නැහැ මේ ගුණවත්තට කියලා මේ ෆ්ලැට් උනාම හරි ලේසි නේද යා ඔව් අල්ල මෙන්න මේ කේස් එක පහින්න කොහොමද ලේසි නගින්න තමයි ගොඩක් අමාරු ඔව් හොඳට මෙන්නයි නගින්න ඕන නැහැ බහගන්න තමයි නගින්න මේ බෙට් එකේ ගාන දැම්මා අපි මේ බහලා යනකම් මුතුමෙත් තත්ත්වය මේ පැත්තේ කට ළමයි දුවනවා නේ මන් දන්නේ අපි දැක්කේ අපි වයිදෙන ටයිප් එකක් අපි මොන දැක්ක අපිට බයිදෙනා වගේ සින්දක් තියෙනවා ඔයාලට අපිව බය හිතනවා වගේ පේරක් මන් දන්නේ නැහැ මොකද දුවනවා අපිව දැක්කම මට එනකම් කන්නඩි මුඛෙට බලාගෙන ඉන්නවා හරිනේ ඒගොල්ලෝ දුවනවා ඉතින් ආ තත්ත්වය එන්නේ මෙන්න මේ ඉස්කෝලේ මේ කොලයක් තියෙනවා මෙතන ඒක විබුලා නන්ද දෙමළ මහා විද්‍යාලය බත්කොළ හල්දුම්මල් අපි කොච්චර කියන මේ ඉන්නද කියලා හිතා ගන්න නැහැ. හැබැයි මම නම් හරි මාසාවෙන් ගියා. මෙයා ඒ ටුක්ටිකෙන් ආයෙ පල්ලෙහාට ගිහින් දා ගන්නව තමයි try කරේ. මමද එයා අතහැරියේ නැහැ ගේම. අතහැරියේ නෑ වැඩේ. මොකද මම හරි ආසයි මේ වගේ මම මේ කවුන්ටින් කරලා තියෙනවා. ඕර අපිට හූ කියනවා. වසර නතර අපිට හුත් කිව්වා. මේ අපි මේ මං හරි ආසයි මස් කොලේජ් ස්කවුටින් කරලා තියෙන හින්දා මේ වගේ චැලෙන්ජස් වාර ගන්න සෑහෙන කැමති. මෙයා හිතන් ඉන්නේ මට ඉච්චර දෙයක් බෑ කියලා. හැබැයි නෑ මට පුළුවන්. ටිකටම අපිත් එක්ක ඉන්න මේ vlog එක ඉවර වෙනකම් මේක අපි separate vlog එකක් විදිහට තමයි දාන්නේ ඔයාලට. එහෙමද? ඔව්. separate vlog එකක්. ඕකේ. උලඟ මේ උලග හොඳට වැස්සෙ නැහැ තාම. ඉන්න පා කියලා එක හිතේ ප්‍රාර්ථනා කරනවා. මේ ඉස්කෝලේ කොටසක් මේ තමයි ස්කූල් එක. විපුලා නන්ද මම ටැමිල්ලක කිව්වේ තමිල් මහා විද්‍යාලය I can read Tamil හරි babe. But why don't they have Tamil school separately? Language එක විදිහට Tamil නිසා. yeah මේ පැත්තේ ඔක්කොම So they can still have mix. you don't know මට තමිල් කියවන්න පුළුවන් කියලා මම තමිල් අකුරු කියුවේ yeah මොන්නේ එහෙම තමයි කියන්නේ. නෑ අතන මම තමිල් කරා O levels වලට so මට කියවන්න පුළුවන් තමිල් හැබැයි ලියන්නත් පුළුවන් හැබැයි මම වචන වල තේරුම දන්නේ නැහැ මොකද මම හරිනේ. වමට මේකද මේලේ ආයි කොන්ක්‍රීට් පාරක් හම්බෙනවා අපිට. විද්‍යාලිකාවේ ගන්න. වමද මේ දකුණනේ වමට දාන්න. මේ පැත්තෙන් වමටද? අවුලා කියලා ගන්න ඔන්න ඒනොත් එක්ක මම චැලෙන්ජ් එකක් ගියා. මෙන්න මෙතනින් කිව්වා මේ පාරේ කියලා එනවා කිව්වා නැත්නම් අර පාරේ තමයි අනිවාර්යෙන් මේ පාරේ වෙන්න බෑ කියලා. මම මේ මොකද අපි ආවේ හරි අපි ආවේ ඒ පාරේ. අපි ආවේ ඒ පාරේ. හැබැයි පයින් යන්න බෑ මේ පාරෙන් කියලා තමයි මම කිව්වේ. මම කිව්වා මේ පාරෙන් නෙමෙයි නම් මම මෙනුක නෙමෙයි කියලා. හරිද? දැන් මේ පාරෙන් උනා. දැන් මම එනාර නෙමෙයි. මම එනාර තමයි නෑ. චැලෙන්ජ් එක නම් චැලෙන්ජ් එක. චැලෙන්ජ් තමයි මම චැලෙන්ජ් ට චැලෙන්ජ් එහෙනම් මම දින්නා. ඔය අදින්න කියලා ඔට්ටුවක් ඇල්ලුවේ නෑ ඒ මං කිව්වේ නා නිමේෂ් මනකොට මේක ලුන්ගේ මොකද ඔට්ටුවක් ඇල්ලුවේ නෑ එතන ඔට්ටුව අල්ලන්න ඕනේ ඔට්ටුව අල්ලන්න ඕනේ මට ගල ඇමරිකා එක්කෙනෙක් යන්න දෙන්න මේ අපි යනවා තනේ එයා GoPro එක අල්ලන් ඉන්න මම ෆෝන් එක අල්ලන් ඉන්න දෙයනේ කියලා එතනින් හතරමං වන්දියක් හම්බෙනවා කියලා එකේ මම්ට ඔව් අමතක වුණා තියන්න කිව්වා අපි දෙයනේ කියලා මේ නෝ කරවක් එක්ක වගේ යන ඇටි එන්න ඔයා නාටක මේ පැත්තේ ගහලා තියෙන වෙබ් ඩයලොග් ටීවී
ඔ මේ වගේ සිග්නල් එකෙන් දාලා. එතකොට මේ SLT අපි POT නෑනේ. කියන්නේ මගේ channel එක බලනවා. Yeah. channel බලන්න. දෙනුගේ channel එක guys මොකක්ද channel එක? කට්ටියට කියන්නේ ඒක channel එක බලන්න. මම දැන් channel 3ක වැඩ කරනවා. POTV ITV එක, Dialog TV channel 1 එක සහ සියක TV එක. ඔයාලට බලමු channel 3ම බලන්න. channel 1 එකේ එන අලුත්ම program එක ඔයාලට මම අනිවාර්යයෙන්ම social media වල share කරගන්න. ITV එකේ තාම මම share කරලා නැහැ. දැන්ටම ගිහිල්ලා තියෙන ඒවා. ඒකේ කරන pause and play එකයි ආරෝග්‍ය කියන programs දෙක. සිත TV එකේ කරනවා මම Studio 1 channel 1 එකේ අලුතෙන් ඔයාලට එනවා K-pop mix. ඉතින් ඔය ටික ඔක්කොම බලන්න මම යන දවස් ටික ඔයාලට social media වල share කරන්න. ඊට පස්සේ මගේ channel එකත් බලන්න මාත් ඉන්නවා බලන්න මේ මෙනු එනේනු island days YouTube channel එකේ මේකට subscribe කරලා තියාගන්න ඒක මාව බලන්න. මායි එනුයි දෙන්නම් බලන්න මේ. අපි අලුත් channel අලුත් පොඩේකුත් තියෙන පොඩේත් බලා ගන්න පුළුවන්. අපි අලුත් channels දෙකක් open කරන්න ඉන්නවා. fitness වලටයි vehicle reviews වලටයි අපි ඉස්සලාම දාන vehicle review එක අපි මේ trip එකේ තමයි ගත්තේ. කොහොම පොඩි කොටසක් තමයි ගත්තේ තව ගන්න ඕනේ. ඉතින් ඒක ඉක්මනටම අපි අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලට අපි channels දෙක හදපු ගමන්ම අනිවාර්යෙන් මේකෙන් share කරන්න. අපේ social media වලත් share කරන්න අනිවාර්යෙන් බලන්න. ඉතින් ඒ වගේ යනවා අපි channel වලින් බලා ගන්න උනා මාවත් බලා ගන්නවා social media වලදී ඒ Facebook එකෙන් Instagram එකෙන් ඒ වගේම මෙනු වෙනු Island Days YouTube channel එකෙන් තව channels දෙකක් open වෙනවා ඒ දෙකත් පස්සේ බලා ගන්න පුළුවන්. තව ටික දවසකින් මම කපලා මෙයා TV එකේ ඉඳින්න නැහැ. දැන් ඒ තරම් හොඳ ප්‍රතිචාර තියෙනවා. ලස්සන කෝවිලක් තියෙනවා. මේ අපි පොඩ්ඩක් ගිහලා බලමු එතන. මේ පාරනේ. අතර මං හන්දේ තුන් මං හන්දේ. හතරම. වමට අතනින් පාලමට කලින්ද ඔන්න ඉතින් අපිට හන්දියකට ආවා මේ යනෝ කිව්වා මේ හන්දියේ මේ පාරේ යන්න ඕනේ කියලා ඊට පස්සේ අපි එතන යන්න ළමයිකින් යවුවා මෙයා කිව්වා මේ පාරේ යන්න ඕනේ කියලා මෙයා කියන විදිහට පාරවල් ගියොත් එම සම්පූර්ණ වරදිනවා හැමදාම අද ගානේ මුත්තේ වෙ ඉන්නවා මම මේක කියුවේ හරි ඒ විදිහට අනිත් වාගේ වරෙන්න මම යනවා එහෙනම් guys අපි යමු මෙයා කියවලේ කියවල එන්නේ ඉතින් මම කිව්වා මේ පාර හරි කියලා හුවේ ඔයා කිව්වා අර පාර කියලා ඔයා කිව්වා අර පාර කියලා හරි අපි guys යා එනෝක බල්ලේ යා let's go මේක වෙන්න බෑ මේ පාර තමයි නෑ වෙන්න බෑ ආලා බලන්න ඕන ඒක හො අර අලුතෙන් හදපු හොටෙල් එකට යන්නේ මේකද ආයෙත් හරි හොටෙල් රොදාරියා එකනේ මේක thank you අන්විත කමේ උල්පත කිව්වට අහන්නෙම නෑ මේ මෙතන මේ මිනිහකට වතුර එකතු වෙනවා අයිනේ ඕක දාන්න පාඩේන් කියලා guys මේ පැත්තේ වතුර ටැංකිය මේ පැත්තේ වතුර ටැංකිය මේ තියෙන වතුර පේනවා දියැලෙන් ඊට පස්සේ තමයි විතර ගන්න පතයක් ඇති අත්ලයි එක මේකේ තමයි ස්ටොක් වෙන්නේ වතුර වතුර අඩු කාලෙට විතර විදියට මේ ඔව් මෙතන බටස් ගෙවල් වලට අනේ මේකේ ස්ටොක් කරලා ප්‍රෙෂර් එක එහෙම ගන්න පුළුවන් එතකොට මේකේ ස්ටොක් කරලා ඒක අපේ ස්ටොක් එකකුත් තියෙනවා ඒ වගේම ප්‍රෙෂර් එක ගන්න අපලා මේ වතුර පින්න තියෙනවා එකක් ළඟට අදින හොටෙල් එක මේක තමයි දැන් යන්න ඕන දොරට අපිට කරන්න පුළුවන් මේ පපයි කියන්න බැසුව නැහැ
වීඩියෝ ගණන් ගන්න තියෙන එක ඇටිටියුඩ්. මේ පැත්තේ රෝසස් හැදෙනවා. මේ ඔන්න කවුරු රෝස් වුණා කියන්න මං කියලා දෙන්න. පාටද? ඉල්ල දෙකිට. කොහරන වඩිලා. හයි. දකින්න බලන්න කතා කරනවා. මට ඇටටියුඩ්. දැන් අපිට අවු කායවා. මේ දෙකෙන් කියන්නේ ඕකේ. Babe, that's our room. Yeah. ආරාධනා අපි කියනවා නේද? හිතුවේ තුක්කි කියනකොට හිතුවේ එන අමාරු වෙයි කියලා මේ පැත්ත බලන්න. මේ පැත්ත ලස්සනයි. හරිම පිනිවලට ලස්සනට වවලා තියෙනවා මේ පැත්තේ. මේ රෝස මේවල මාර හම්බ කිරලක් මොන්න මේ ප්ලාන්ටේෂන් සයි. තනිකර තියෙන රෝස් ගාඩන්. ඔව්. ඔය එක ගෙදරක KDH එකක් තිබ්බා. කියන්නේ they have money. Yeah. Roses garden එකක් කියන්නේ මොකද මෙහෙන් තමයි import කරලා කොළඹට එවන්නේ. මොකද fresh vegetables. It's good actually. Yeah, vegetable fruits, roses මේ හැමදේම මෙහෙන් export කරලා තමයි කොළඹ වලට දෙන්නේ. ඉතින් අපි අත්තන අපේ ලංකාවේ ගොඩාක් දේවල් හැදෙනවා. මේ import කරන්න ඕනේ නැත්නම් සමහර වෙන්නේ. ඔව්. වැඩේ කියන්නේ දැන් තේකොළ ගත්තත් අපිට දෙන්නේ ඩස්ට් එක පිටරට තමයි හොඳම තේකොළ ටික යවන්නේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අපි දැන් almost hotel එකේ පොඩි පුරයි කියන්නේ. අපි ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න we want it. ඉතින් hotel එක ළඟයි. මෙදින hotel එක. Yeah. hotel එක. Yeah. මේ පැත්තේ ලස්සන පාන. අදනම් ඉන්න බටු හැදිලා. වාර ලස්සන ඇත්තටම නේද? නම් වහිනවනේ. මාම ගහගෙන ගියොත් බේරගන්න. Babe. මම බැලුවේ මේ එන්න මාස්කරේ වලත් ඒ සපෝට් එක ඉන්නවද කියලා නෑ යනවා. යා ගරන් ගත්තේ. බැලුවා විතරයි. ඒක නවදුනේවත් නෑ. නෑනේ. එයා බැලුවේ ටක් ගාලා බලලා මොකක් හරි හතෙක් හතරේ ෆයිනල් ටක් ගාලා අදුව ගන්න බැලුවේ. වයින් යන්නේ. මෙතන හොටෙල් එක නතර ලංකාවේ ඉන්නේ. බලන්න වැටේ. මේ මහජන මුත්තා මහත්තයා එනවා පස්සෙන් මේ හොටෙල් එක තාවටම ආවම තමයි හොඳට මම හොටෙල් එකට විතරයි දෙපා ඉන්නේ. ඒ වගේ. ඔන්න දැක්කනේ අපි ඔක හැරි දාලා ගියත් අපි ආපු ගාගෙන හරියනවා. රෝස් ගාඩන් එක මැද්දේ යන්න තියෙනවා මං ආයේ එළියට ගියා. හරිය කියවනවා මොනවද මන්ද මේ විදියට දැක්කම යන්න තියෙන්නේ. මම හිතන්නේ හොටෙල් එකට විතරක් හොඳටම වහිනවා. ඒ ෂෝක් බව්වෙක් කෙනවා. හායි. හලෝ හලෝ. කොහෙද දුන්නේ?
කොහෙද යන්නේ? දැන් හුලඟට මේ ෆෝන් එකත් ඇද. මාරු හුලඟට ෆෝන් එකත් මේ ඇද වෙනවා. මාර හොටෙල් එක ඇතුළේ ගිහලා වීඩියෝ එකක් කරන්න. අපි කායකද යාමේ? අපේ සෙස්සි බනානා ඉන්නවා. අයිනරි ෆයිනලි අපි හොටෙල් එකට ආවා. හරි ඉතින් අපි බලමු අපි හොටෙල් එකට ආවට පස්සේ මොනවද කළේ කියලා ඊළඟ vlog එකෙන්. ඉතින් දිගටම මෙනු ඇන් යනු අපිව subscribe කරලා තියාගන්න. ඔයාලට දිගටම අපේ වීඩියෝස් ගේනවා. ඉතින් අපි බලමු විලා රොසාරියා එකේ අපි මේ හයික් එක ඇවිල්ලා මොනවද කළේ කියලා.